දරුවනේ අපි මේ කොටසින් කතා කරන්න යන්නේ 10 වසර දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය ගැන. දරුවනේ පරිසරය කියන්නේ අපි අවට තියෙන වටපිටාව. එතකොට ව්‍යාපාරයකත් පරිසරයේ ව්‍යාපාරයේ ඇතුලේ පරිසරයට අපි කියනවා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය කියලා. ව්‍යාපාරයේ එළියේ ඉන්න අයට කියනවා අපි බාහිර පරිසරය කියලා. එතකොට අභ්‍යන්තර පරිසරය කියන්නේ ඇතුලේ ව්‍යාපාරයක් ඇතුලේ ඉන්නවා අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ යන තුන්දෙනා. එළියේ ඉන්නවා ගනුදෙනුකරුවෝ සැපයුම්කරුවෝ තරඟකරුවෝ දේශපාලන පරිසරය නෛතික තාක්ෂණික ආර්ථික ගෝලීය පරිසර ව්‍යාපාරයක එළියේ ඉන්නවා. ඒ කියන්නේ බාහිර පරිසරයේ ඉන්නවා. එතකොට මෙතන ඔයාලා දන්නවා අභ්‍යන්තර පරිසරයේ අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරය පාලනය කරන ව්‍යාපාරය කරගෙන යන අය. එතකොට සේවකයෝ කියන්නේ වැඩ කරන අය, කළමනාකරුවෝ කියන්නේ ව්‍යාපාරයක තීරණ ගන්න අය. බාහිර පරිසරයේ ගනුදෙනුකරුවෝ කියන්නේ අපි හදන භාණ්ඩ අරගෙන යන අය. ඒවා මිලට ගන්න අය. සැපයුම්කරුවෝ කියන්නේ අපිට අවශ්‍ය අපේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ සපයන අය. තරඟකරුවෝ කියන්නේ අපේ ව්‍යාපාරයත් එක්ක තරඟ කරන අය. දේශපාලන පරිසරය කියලා කියන්නේ දේශපාලන සිද්ධීන් මේ දේවල් ව්‍යාපාරයටත් අදාළ වෙනවා. නෛතික පරිසරය කියන්නේ නීති රීති. ඔය එක නීති රීති යන පනත් ඒ දේවල් අපේ ව්‍යාපාරයේ බාහිර පරිසරයේ තියෙනවා අපිට බලපානවා. තාක්ෂණික පරිසරය කියන්නේ අලුත් තාක්ෂණයක් ආවහම දැන් ATM මැෂින් එක ආවහම එක බැංකුවක අනිත් බැංකුවලත් ATM මැෂින්ස් සෙට් කර ගන්නව නැත්තම් එහෙම නැති වුණොත් තාක්ෂණයට අනුගත නොවීමක් වෙනවා. ඉතින් අලුතින් තාක්ෂණයේදී අපේ ව්‍යාපාරයටත් ඒක බලපානවා. ආර්ථික පරිසරය කියලා කියන්නේ මිල මට්ටම්, පොලි මට්ටම්, උද්දමන, අවදමන, එතකොට මේ රටේ තියෙන මිල සම්බන්ධ සහ ආර්ථිකය සම්බන්ධ දේවල්. ඒ දේවලුත් අපේ ව්‍යාපාරයට බලපානවා. ගෝලීය පරිසරය කියලා කියන්නේ වෙනත් රටවල් එක්ක අපි කටයුතු කරද්දී ඒ රටවල් වල දේවල් අපිට බලපාන හැටි, ඊට පස්සේ රටවල් වල භාණ්ඩ සේවා අපිත් එක්ක හුවමාරු කරන හැටි, ඒ රටවල් වල තියෙන විදේශ ප්‍රතිපත්ති අපිට බලපාන හැටි. එතකොට ඒ රටවල් ගැන කතා කරන පරිසරයක් තමයි මේ ගෝලීය පරිසරය කියලා කියන්නේ. ඉතින් ඒ රට වෙන රටවල් වල දේවලුත් ගෝලීයකරණයත් අපිට බලපානවා. අපේ ව්‍යාපාරයට බලපානවා. හරි මම ඔයාලට උදාහරණයක් විදිහට මේ ආර්ථික පරිසරය ගැන චුට්ටක් කියලා දෙන්නම්. ආර්ථික පරිසරයේ තියෙනවා පොලි අනුපාත. පොලි අනුපාත කියලා කියන්නේ අපි අපේ ව්‍යාපාරය ගත්තාම ව්යාපාරයේ බැංකුවක තැන්පතුවක් දාන්න යද්දී බැංකුව දෙන පොලිය සහ බැංකුවේ ලෝන් එකක් ගත්තී බැංකුව අය කරන පොලිය. ඉතින් ඒක අපිට බලපානවා ආර්ථික පරිසරයේ සාධකයක් විදිහට. උද්දමනය කියලා කියන්නේ මේ භාණ්ඩ වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන එක. දිගින් දිගටම මිල මට්ටම් ඉහළ යන එක. එතකොට අපිට ව්‍යාපාර විදිහට අපිට ඒ දේ බලපානවා. අපිට සමහර වෙලාවට අපේ භාණ්ඩ වල මිල ගණන් වැඩි කරලා විකුණන්න සිද්ධ වෙනවා. මෙන්න මේ බාහිර එන ආර්ථික බලපෑමක් විදිහට ආර්ථික සාධකයක් විදිහට මේ උද්දමනයෙන් එන බලපෑම නිසා. එතකොට ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ අපේ රටේ ආදායම මිනිස්සු අතර බෙදලා යන හැටි. රැකියා නියුක්තිය කියලා කියන්නේ රටක මිනිස්සුන්ට රැකියා හම්බෙලා තියෙනවද? රැකියාවල මිනිස්සු නියුක්ත වෙනවද? ඒ දේවල්. එතකොට ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ වෙන රටවල් එක්ක අපි වෙළඳ කිවිසුම් එක දේවල් ගහ ගන්න ඒ කිවිසුම් ඇති කර ගන්නවා. එතකොට ඒ දේවලත් අපේ ව්‍යාපාරවලට ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපානවා. එතකොට මේ ආර්ථික පරිසර සාධක අපේ ව්‍යාපාරයට බාහිරින් ඉඳන් බලපෑම් විවිධ බලපෑම් ඇති කරනවා. ඒ වගේම විදේශ විනිමය අනුපාත සහ ඉතුරුමොත් ආර්ථික පරිසරය අපිට බලපාන සාධක දෙකක්. ඒ වගේම තමයි තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරයත් අපේ ව්‍යාපාරවලට බලපානවා. අලුතින් ඇවිල්ලා තියෙන තාක්ෂණික දේවල්, තාක්ෂණික මෙවලම් සහ තාක්ෂණික උපකරණ ඒ දේවල් අපේ ව්‍යාපාරවලට බලපානවා. ඉස්සර පොත් තැබීමේ ක්‍රමය තිබ්බා. නමුත් දැන් කම්පියුටර් එකෙන් අපිට ගිණුම් හදන්න පුළුවන්. එතකොට අපේ ව්‍යාපාරවලට අලුත් වෙනසක් කරලා තියෙනවා මේ තාක්ෂණය. ඉතින් මේ තාක්ෂණික දේවල් අපේ ව්‍යාපාරවලට බාහිර ඉඳන් බලපෑම් ඇති කරනවා. ඒ වගේම දරුවනේ තවත් පරිසර සාධකයක් තමයි ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය කියලා කියන්නේ මුළු ලෝකෙමත් ගැන කතා කරන පරිසරයනේ. ඉතින් ගෝලීයකරණය කියලා කියන්නේ මේ මුළු ලෝකෙම එකම ගමක් වෙලා දැන්.
තාක්ෂණය දියුණු වෙන නිසාම ලෝකෙම එකම ගමක් වෙලා. ඉතින් එකම ගමක් වුණාම තියෙන හොඳ දේවල් වගේම නරක දේවලුත් තියෙනවා. අපිට රට සංස්කෘතියන් අපිට එනවා. එතකොට අපි ඒ දේවල් වලට හුරු වෙනවා. අපේ සංස්කෘතිය නැති වෙනවා. හැබැයි හොඳ දේවලුත් තියෙනවා. අපිට රට දේවල් අපිට පාවිච්චි කරන්නත් හම්බ වෙනවා. ඉස්සර වගේ නෙමෙයි. දැන් මුළු ලෝකෙම එකම ගම්මානයක් වෙලා. ඉතින් මේ ගෝලීය පරිසරයත් අපේ ව්‍යාපාර වලට විවිධ බලපෑම් එල්ල කරනවා. පිට රටවල් වල දේවල් අපේ රටට එනවා. අපේ ව්‍යාපාර වලට ඒක බලපානවා. අපි ගොඩාක් දේවල් පරිභෝජනය කරනවා ඉස්සරට වඩා. ඒ වගේම අපේ රටේ ගොඩක් දේවල් පිට රටවල් වලට යනවා. ඒ දේවල් අපේ සංස්කෘතියෙන් එක්ක එකතු වෙනවා. ඒ වගේම පිට රටවල් වල තියෙන හොඳ නවීන තාක්ෂණය යන්ත්‍ර සූත්‍ර ලබා ගන්නත් අපේ ව්‍යාපාර වලට සහ අපේ මිනිස්සුන්ට පුළුවන් වෙනවා. ඉතින් ඒවා මේ ගෝලීකරණය ගෝලීය පරිසරය නිසා තියෙන අලුත් දේවල්. ඉතින් නරක දේවල් වගේම හොඳ දේවලුත් මේ ගෝලීකරණය නිසා වෙනවා. ඒ වගේම අපේ ව්‍යාපාර සමහරලාට අසාර්ථක වෙන්න පුළුවන්. විදේශ රටවල ලොකු කම්පැනිස් අපේ රටට එනවා. එතකොට අපේ ව්‍යාපාර වලට ඒක තර්ජනයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගෝලීය පරිසරය අපේ ව්‍යාපාර වලට බලපාන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ ගෝලීකරණය උනේ කොහොමද? ඊට පස්සේ ගෝලීය පරිසරය අපේ ව්‍යාපාර වලට බලපාන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි. දැන් වැදගත්ම කොටසක් කතා කරන්න යන්නේ. ඇයි අපි මේ ව්‍යාපාර පරිසරය ගැන ඉගෙන ගන්න ඕනේ? ඉගෙන ගන්න ඕනේ වෙන්නේ ශක්තියෙන් දුර්වලතා අවස්ථා තර්ජන අඳුන ගන්න සහ ශක්තියින් වලින් අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න දුර්වලතා තර්ජන මගහැරව ගන්න. අපි බලමු මොනවද මේ ශක්තියින් දුර්වලතා කියන්නේ අවස්ථා තර්ජන කියන්නේ මොනවද කියලා. ඔයාලා මේක ගොඩාක් අවධානයෙන් අහගන්න. ශක්තියින් දුර්වලතා කියන්නේ ව්‍යාපාරයක ඇතුලේ තියෙන දේවල්. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ ඉන්නවා 3 දෙනෙක්. ඔයාලට මතක ඇති අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. එයාලා ළඟ තියෙන හොඳ දේවල් වලට අපි ශක්තියින් කියලා කියනවා. ඒක ව්‍යාපාරයට ලොකු ශක්තියක්. අපේ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න 3 දෙනා ළඟ තියෙන නරක දේවල් දුර්වලතා කියලා කියනවා. දුර්වලතා නිසා අපි මේ ව්‍යාපාර පරිසරය තුල පරාද වෙන්න පුළුවන්. ඒ නිසා අපි හොඳ ශක්තිය ඇති කර ගන්න ඕනේ. දුර්වලතා මගහැර ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ දිනවන ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න 3 දෙනා ළඟ තියෙන හොඳ දේවල් ශක්තිය. මොනවද එහෙනම් ශක්තියින්? අපිට ශක්තියක් වෙන දේවල් තමයි හොඳ සේවකයෝ, හොඳ කළමනාකරුවෝ, අයිතිකරුවෝ දක්ෂයි නම් ඒ දේවල් අපිට ශක්තියක්. හැබැයි එයාලා දක්ෂයි නම් එයාලට හොඳ දැනුමක් නැත්නම් භූගෝලීය පිටින්ම හොඳ තැනක නෙමෙයි නම් ව්‍යාපාරයේ තියෙන්නේ සේවකයන්ගේ හොඳ ආකල්ප නැත්නම් ඒවා දුර්වලතා කියලා කියනවා. ශක්තියින් අපේ ව්‍යාපාරයේ ඉස්සරහටම ගෙනියනවා. හැබැයි දුර්වලතා අපේ ව්‍යාපාරය වටනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ශක්තියින් වැඩි කරගන්නත් දුර්වලතා අඩු කරගන්නත් ඒක අපේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. ව්‍යාපාරයේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. හරි. ඊට පස්සේ ව්‍යාපාරයෙන් එළියේ ඉන්න අයට අපි කියනවා බාහිර පරිසරය කියලා. බාහිර පරිසරයෙන් අපිට එන්නේ අවස්ථා තර්ජන. ඒකට බාහිර පරිසරය අපිට ගිහිල්ලා පාලනය කරන්න බෑ. තරඟකරුවෝ, සැපයුම්කරුවෝ, ගනුදෙනුකරුවෝ, දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය, තාක්ෂණික දේවල්, ඒ දේවල් අපිට අවස්ථා තර්ජන එල්ල කරනවා. අවස්ථාවක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට මෙහෙමයි. ඔන්න අපේ ව්‍යාපාරය කරගෙන යද්දී එළියෙන් අලුත් තරඟකරුවෙක් එනවා. ඔයාලා හිතන්නකෝ අපි රෙදි විකුණන ව්‍යාපාරයක් කියලා. අපි අපේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ අපේ කඩේට ඉස්සරහින් අලුත් බ්‍රෑන්ඩ් එක, අලුත් තරඟකරුවෙක් ඇවිල්ලා තව කඩයක් දාගන්නවා. ඒක අපිට තර්ජනයක්. අපේ ව්‍යාපාරයට තර්ජනයක් වෙන්න පුළුවන්. අපි අසාර්ථක වෙන්න පුළුවන් අලුත් තරඟකරුවෙක් ආපු නිසා. ඒ වගේම තරඟකරුවෙක් වෙළඳපොලෙන් අයින් වුණොත් ඒක අපිට හොඳ අවස්ථාවක්. ඒ වගේම අලුත් මාර්ග හදන එක, නව නගර හැදුවොත් අපිට අඩුවට ණය හම්බුනොත් අපේ ව්‍යාපාරයට රජයෙන් ඒ දේවල් එළියෙන් එන්න පුළුවන් හොඳ අවස්ථා. ඒ වගේම තරඟකරුවෝ අලුතින් එනවා. ස්වභාවික ආබාධ ඇති වෙනවා. නව තාක්ෂණික ක්‍රමවලට අපිට යන්න හරි අමාරු වුණොත් ඒවා අපිට එළියෙන් එන තර්ජන වෙනවා. හරි. අපි කතා කරපු ඔක්කොම සාරාංශයක් විදියට බලමු. ව්‍යාපාරයක අභ්‍යන්තර සහ බාහිර කියලා පරිසර දෙකක් තියෙනවා. අභ්‍යන්තරය කියලා කියන ඇතුලේ ඉන්න 3 දෙනා අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ.
බාහිර පරිසරයේ ගොඩක් අය ඉන්නවා. ඉතින් අභ්‍යන්තර පරිසරයේ අපිට තියෙන ශක්තියන් සහ දුර්වලතා එක හොඳට මතක තියාගන්න. බාහිරින් එන්නේ අවස්ථා තර්ජන. ඔයාලා මේ chart එකත් හොඳට බලන්න. එතකොට ඔයාලට ඒක තව දුරටත් පැහැදිලි වෙයි. අවසාන වශයෙන් මේ පාඩමේ සාරාංශයේ විදිහට අපි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගැන කතා කරමු. ව්‍යාපාර පරිසරයේ ශක්තියන් තියෙනවා, දුර්වලතා තියෙනවා, අවස්ථා තියෙනවා, තර්ජන තියෙනවා. අපිට ඒවා අඳුන ගන්නත්, ශක්තියින් අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නත්, දුර්වලතා තර්ජන මග හැර ගන්නත් තමයි අපි මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ කොටසින් ආයේ හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.